මේ කතරගම ඉන්නේ. කතරගම ටුවර් එකේ. ඔයගොල්ලෝ හයි ස්පීඩ් යන්න එපා බලන් ඉන්න හැටි කියන්නේ. ඔව් හයි ස්පීඩ් යන්න එපා. ඔයගොල්ලෝ මේව බලලා ෆෝම් වෙන්නත් එපා ලංකාවේ. ලංකාවේ වගේ පාරවල් නැහැ. ඔව්. මේ මම හැමදාම ආසයි ගයි රූට් එක ගන්න. අද ඒ ආසාව සිරාටම ඉෂ්ට වුණා කියන්නේ. මං කිව්වනේ වාඩ. ඔව් දැන් නම් ගන්න වෙන්නේ. මාර සද්දයක් තියෙන්නේ මෙතන. පොඩි ඇලට්ටක් දැම්මයි ඉතින්. මට්ට මහන්සි. Lob jatti kaling. Yo, what's up guys? Welcome back to my another video. Pena dandit na. Yo, what's up guys? Welcome back to another video. Eating මොකද වෙන්නේ? යාළුවෝ වගේ ඉන්නවා. අයිබෝවන්. අලුතෙන් අපි යාළුවෙකුත් ඉන්නවා. හලෝ. දන්න නැති ටිකක්තියෝ. නම මොකද්ද bro? දේශාන් මචං. දෙවි නම මොකද්ද? දේශාන් ප්‍රබුද්ධ. සම්පූර්ණ නම? දේශාන් ප්‍රබුද්ධ. ජයසුන්දර යකෝ ඉන්ටර්වයුව කරනවා. දේශාන් මොනවද කරන්නේ ලංකාවේ? Oh bro, මම බිස්නස් එක මචං කරේ. දේශාන් මේ වගේ තත්ත්වයක රටකට එන්න දේශාන් මොනවද ලංකාවේදී කරේ? ලංකාවේදී මචං බැංකු විතරේ මට කඩන්න බැරි වුණේ. ඔයා මේ තත්ත්වයට ආයේ මොන වගේ දේවල් කළාද? කුඩු මචං. කුඩුද? කැට නේද? කැට. ලුණු කුඩු. අපි ඉන්නවා මේ කොට ජීවිතයක් වෙනකන්. මේ හරි. තාඩිය අයින් නැතුව. උන්ට සනීප නැත්ද කොහෙද බා? පෙනඩෝල් පැත්තක් තියලා වාඩි කරලා. බයිසිකලේ වැද්දුවා නම් තමයි බලාගන්න තියෙන්නේ. එවිඩන්ස් තියෙනවා කැමරාවේ. ඔයාලා දන්නවා මේ වන්දවී යන නිට්ටය විශේෂයක් ඉන්නවා. නිට්ටයට අද කහපාට බයිසිකලයක් හම්බෙලා මං හිතන්නේ මිනිහා චේන්ජ් එකක් දාගෙන එන්නම් කියලා ගියේ. දුබයි වලට සවාරි යනවා. මිනිහා මං හිතන්නේ මේ අද රයිඩ් එකකට කෙසේ වෙතත් බයික් එක එන්ජොයි කරන්න ගිහින්. ඔව්. මේ අපි අද රයිඩ් එකක් යන්න ඉන්නේ ජබල් හෆීත් නේ අල්ලයින්. අල්ලයින් නේද යන්නේ? අල්ලයින් කියන්නේ මෙහි ඉඳන් කිලෝමීටර අපිට එක පැත්තකට සෙට් වෙනවා 250ක් වගේ නේ. අපි ලොකේෂන් එකක් දාලා තියෙනවා මීටින් පොයින්ට් එකට. ඉතින් අබුඩාබි නම් ඉෂන්න ගිලත් වෙනවා. අපි සෙට් වෙලා අද සුපිරි රයිඩ් එකක් තමයි යන්න හදන්නේ. ඉතින් දිගටම බලාගෙන channel එක බලාගෙන ඉන්න මං කියන්නේ වීඩියෝ එක නේ බං. දිගටම වීඩියෝ එක බලන් ඉන්න. සුපිරි රයිඩ් එකක් දෙන්නම් අද. දැන් අපි රොජර් වෙනකන් ඉන්නේ. රොජර් ආපු ගමන් මෙතන ඉඳන් අපි කෙලිම මීටින් පොයින්ට් එකට යනවා. මීටින් පොයින්ට් එකෙන් කෙලින්ම අපි අල්ලයින් අදිනවා. ඉතින් ඉෂන්න ගිලත් දැන් එන ගමන් ඉන්නේ. අපි මීටින් පොයින්ට් එක ගාවට ගිහිල්ලා සෙට් වෙනවා. ජයවා. ඔන්න එනවා කොට ජීවිතේ. දැන් දෙයක්ෝ එන්නේ. පයක් බලන් ඉන්නවා මෙතන පයක්. යම අලුත් බාණ්ඩේ රොජර්ගේ මචං කංග්‍රැචුලේෂන්. අලුත් ග්ලව්ස් දාලා අම්මට උඩු ගැම්මක් තමයි. එලගිරේ. එහෙනම් යමු guys. පොඩි බ්‍රේක් එකක් ගන්න නැවතුවා. තව කිලෝමීටර් පොඩි ගාණක් තියෙන ලොකේෂන් එකට යන්නේ මීටින් පොයින්ට් එකට. අපි කිලෝමීටර් 50 ගාණක් යන්න තිබ්බා. කිලෝමීටර් 10 තියෙන විනාඩි 10. මේ ඉෂානයි ඇවිල්ලාද? ඉෂානයි ඇවිල්ලාද? නෑ එන ගමන් මම දැක්කා. ටිකක් දුරද? මොකද වෙන්නේ? ඒ ආසේ හොටල් එකකින් කෝල් කරන්න බං ඉෂුස් වලට. ඇයි බයි එතනට ප්‍රශ්නේ කියන්නේ? මම දන්නේ නැහැ නේ මං හිතුවා. ඒක තුලට යමු කියලා කිව්වා. ජීවගන්නේ කැරගිලා ගිහලා තිබ්බේ. ඒක තමයි මාත්. ජීවගන්නේ කුඩේ කුඩු බං. ජීවගන්නේ මේ බං පිස්සෝනේ බං පාරේ වාහන එලවන්නේ මොනවද බං? අර මම ඒක බලාගෙන ආවේ උලේ තුනක් තුන් දෙනාට තුනක් වුණා ඈ. ගෑණි. බ්‍රෑන්ඩ් එක අම්මට මට මල බ්‍රෑන්ඩ් ආවේ. බං දෙන්නේ හැදිද එක්කනේ ඩෝන් ගාලා. අයියකෝ අද කවුද ඌලේ බීරු මෙහෙම ගැස්සුවේ නැත්තම් වදිනවනේ අර. මේ තම ලේන් තුනක් කිව්ව මෙහෙට බං. මම දැක්කව වෙනවා. සීතල පානයක් බොමු. අවඩින්ගෙන් දෙන්නම ඩිකියේ. ඕ. මේ මොනවද කාඩයක් බොනවා? කාඩයක් ගන්නවා. බෙලි මල් වතර එකක් බොනවා. තියෙනවා එක පාඩින් කලරින් මම පදි මම එන්නම කොරෝනා එකේ සරුවක් තියෙනවා. ඔයගොල්ලන්ට කියන්නේ පොකාරි බොන්න ඇඟට හොඳයි. යකෝ මූ නිකම් මේ මාකටිං කරලා දෙනවා. මොනවද බෑන්ඩ් එකද? පොකාරි රාමස්ක මොනවද මම බොන්න තියෙන්නේ මොකුත් නැහැ නේ බං. එහෙනම් ගයිස් අපි මොනාරි බීලා මෙතනින් ආයමත් පිටත් යමු මීටින් පොයින්ට් එකට. ගාලා එකතන ස්ලෝ කරා. යමු. අකා බිබින්න බෑ. පොලිසිය හරි අපි ලොකේෂන් එකට ආවා. තාම මේ ශාන්ලා
ඉෂාන් අයියලා ඇවිල්ලා නැහැ. බලමු දැන් කෝල් කරලා කොහෙද ගියේ. ආන්සර් කරයිද දන්නේ නැහැ. ප්‍රධාන පාරක මැද්රිය අමතලා තින්නේ. යෝ කවඩි එකකින් තමා ගෙලිව. මෙයා හයිබූස් එකේ පිටිපස්සට ඇවිල්ලා රාසූල් ගහනවා. ගෙලින්ම රාසූල් මඩ රාසූල් ගහනවා වගේ. චානීස් වෝකින් ටිකට් එකක් දාගෙන යකෝ. ජිප් එකේ ඉතින් හයිබූස් එකක් තියෙනවා. මේක 2012ද 11ද? 11. අපේ රොජර් මහතාගේ අලුත් බයික් එක. දේශාන්ගේ අලුත් බයික් එක තියෙනවා. ලයිසන් නැති නිසා ඩ්‍රයිවර් කෙනෙක් එක්කන් ආව රයිඩර් කෙනෙක්. කොල්ලෙක් එක්කන් ආව බයික් එක වද්දන්න. මට කන්න පොට දීලා නවතින්න තැනක් දෙනවා. එළගිරි අර සුදු පාට බයිසිකලේ අයිතිකාරයා සුපිරියක් තමයි. සුදු පාට බයික් පදින කොල්ල නෑ සුපිරි කොල්ල. ඉතින් සුදු පාට BMW පදින්නේ සුපිරි කොල්ල. සුපරි කොල්ල. සුපිරි කොල්ල. සුපරි කොල්ල. දෙජන් මොකද කියන්නේ? සුදු පාට බයික් පදින සුපිරි කොල්ල නේ. ගැම්මක් busy people business call. බිස්නස් කොල්ල. කොට මොඩි ළඟ පිකප්. ඔයාලට අහන්න ඕන නම් මම පෙන්නන්න අය මොනවද කතා කරන්නේ කියලා පොඩ්ඩි. බිස්නස්. මනි එළගිරි අපි එනම් ඉෂාන් අයියා ආවම සෙට් උමු. එතකන් උඩ පැත්ත කරලා හිටපන්. ඔන්න එනවා බඩු කෑල් ටික. ඔන්න එනවා ඉෂාන් බ්‍රෝ. හම්සා. වෙල්කම්. පෙරේරා දෙවා. දුබායි වලට වහිනවා අපි කලින් ආවා. කලින් ආවාද? යාගේ පස්සට සෙට් වුණා. පෙරේරා අයියා. මොකද වෙන්නේ? රැස්සට එළියට වහින එක්කෙනෙක් ඉන්නවා. ඔව් රැස්සට එළියට වහින එක්කෙනෙක්. ඉතින් මොකද වෙන්නේ? එළගිරි. මේ බැජ් කොහෙන්ද ගන්න මේ ට්‍රැක් එකේ බදලා ඉන්නවා. අපි පොඩ්ඩක් බලන්න වුණා මෙයාගේ පොඩි පැච් එකක් තිබුණා මම දැම්මා ඒක. ඉෂාන් අයියා ඇවිල්ලා ඉන්න. මොකද පැච් එක? හයි. අවුලක් නැහැ. ඔයානේ සල්ලි. කොහොමද? ඉතින් මේ ටිකක් වෙලා රෙස්ට් කරගෙන අපි අදිමු ඔයාලට මානසික දෙන්නේ. තේ එකක් දීලා මාස් වෙන්න අපි තුමක් කාලා පොඩ්ඩක් මේ පහයි ගානක් වෙලා දැන් නේ. අපි අදිමු. අද මොකද වෙනවා? පහයි කාලයි. පහයි 20 අදිමු. ආ අද මයික් එකක් යම ගාගෙන ඇවිල්ලා ඔක්කොම රෙකෝඩ් වෙනවා අරේ රෙකෝඩ් වෙනවා. පොඩ්ඩක් මම මයික් එකට කතා කරන්න. check 1 1 2 අරේ බල්ලා කතා කරන්න. අර පැත්තට කලුවර එන්න කලින් අදිමු මේ. එලේ නදී. මේ කතරගම ඉන්නේ. කතරගම ටුවර් එකේ මොකද තනමල්ලි. තනමල්ලි. දැන් අපි රත්නපුරා ගිහින් අද වහින්නේ නැහැ. තව විශේෂ දෙයක් තියෙනවා. රොජර්ගේ අලුත් බයික් එකේ. අලුත් බයික්. වනේ උගේ සයිස් එකත් එක බලන්න. මේ අරෝගේ බයිසිකලේද ඔය? නෑ ගත්තමු. අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඉන්නද? ඔව් ගත්තා. කොහොමද ගැම්ම? නැව කොච්චර උලත් කපිතාන් පොඩි. කපිතාන් බොඩි. මොනවාද ඒක නැව? නැව කොච්චර උලත් කපිතාන් පොඩි. කපිතාන් පොඩි. දැන් පොඩි කිව්වේ වෙන එකක්ද නැත්නම්? කියයි කියන්නේ. බයික් තියෙනවා අයත් අදනේ. එළගිරි. බයික් අයත් තියෙනවා. ඔව් අද මේ බයික් එහෙනම් අපි ඉෂාන් අයියා ආව විතරයිනේ රෙස්ට් එකක් කරගෙන අපි රයිඩ් එක පටන් ගමු. ඉතින් අපි රයිඩ් එක පටන් ගන්න හදන්නේ බ්‍රීෆින් එකක් දුන්නා මට ඒක වීඩියෝ එකක් ගන්න බැරුණා ඉෂාන් අයියා. බ්‍රීෆින් එක වීඩියෝ එකක් ගන්න බැරුණා. බ්‍රීෆින් එක දැන් මේක බලන් ඉන්න ඇද්දි. දැන් අපි බ්‍රීෆින් එක දීලා ඉවරයි. දැන් අපි රයිඩ් එක පටන් ගන්නවා මෙතන ඉඳන්. බලන් ඉන්න අයට මොකක්ද ඒකට කියන්නේ? වේග ඕගොල්ලෝ හයි ස්පීඩ් යන්න එපා බලන් ඉන්න අයට කියන්නේ. ඕ හයි ස්පීඩ් යන්න එපා. ඕගොල්ලෝ මේව බලලා ෆෝම් වෙන්නත් එපා ලංකාවේ. ලංකාවේ වගේ පාරවල් නැහැ. ඕ. ඉතින් මේ වීඩියෝ කරදර කරන්න එපා. මේව බලලා බලලා ස්පීඩ් යන්න එපා. ඕ. එහෙ වෙනයි මෙහෙ වෙනයි. ඉතින් සුපිරියර් රයිඩ් කරන්න ඕන නම් මේ වගේ රටකට ඇවිල්ලා නිදහසේ පදින්න තමයි කියන්න තියෙන්නේ. මොකද අපේ අලුත් ටී-ෂර්ට් එක හොඳයිද? අපේ ඒක හොඳයි. ඒක ලස්සනයි. සුදු එක සුපිරි. කැපිලා පේනවා රැටත්. ඔව්. ඊට පස්සේ අර අකුරු පේලිය සෙට් එක සුපිරි. ඕකේ. අර තින්නේ ගාලා රණා මේවරේ. අනිත් පැත්තේ. රණා කාල් අබිබි. මේ තින්නේ අපේ අලුත් ටී-ෂර්ට් එක. ලස්සනයි කියලා හිතනවා. ඔයාලා සෙට් එකේ කියලා මේ කටුකුරුන්දේ ට්‍රැක් එක දාලා තියෙනවා. මේ අපි යන්නේ අද මේ ට්‍රැක් එක මෙතනින් පටන් අරගෙන. මෙතන තමයි අන්නාසි මේ මැද අන්නාසි වැප්පක් තියෙන්නේ. ඉතින් අපි මේ උඩින් ගමන් කරන අය නෙමෙයි යටින් යන අය. ඒක එක අපි V-fly low කියලා දාලා තින්නේ. ඒක එකයි උඩින් ගියට අපිට අදාළ නැහැ අපි යන්නේ. අපිට උඩින් යන අය අදාළ නැහැ. අපිට බිපින් යන සෙට් එකක් අපි මේ තිස්ස මහරම ඉඳන් දේශාන් ඇවිල්ලා ඉන්නා. ඉතින් අරගෙන දේශාන් තමයි අද රයිඩ් එක කට්ටිය ඔක්කොම අරන් යන්නේ. මේ කැම කාඩ් එක තියෙනවද? කූපන් අර කූපන් එකමාරක් දෙන්නේ. කූපන් මේ අද බත් එකට මොනවද හම්බෙන්නේ? මේ ඩිස් එකට මොකද මේ කැම කාඩ් එක මොනවද හම්බෙන්නේ? අද තියෙනවා මචං මොනවද?
වැව් මාළු බැදලා. හරිද? පොල් සම්බෝල හදලා. පරිප්පු මාළු හදලා. බලුරු මස් කන්න බෑ. මේ මේ පූල් එකේ ඇක්සස් තියනවද? පූල් එක. පූල් එකේ තියෙන ඇක්සස්. හැබැයි නාලා එන්න ඕනේ. මට කැම ටෝකන් දෙකක්. මේ විශේෂයෙන්ම මේ පූල් එකේ බෑ. පී බෑ. පී බෑ. පූල් එකේ පී බෑ. අපිට ගෙනාවනේ පූල් එකේ බහින්න. ඕකේ නා. යට බැලලා. මේ කැම කාඩ් එක හම්බුණාද මෙයාගේ? කූපන් නැහැ. කූපන් එක. හම්බුණා. කූපන් එක ගත්තා. රූම් එකේ කාඩ් එක හම්බුනේ නැහැ. එහෙනම් බඩු මේ පාර මට උඩ ඕනේ. ගිය පාර ඉල්ලලා උඩ ගත්තා. පූල් එකට ඇක්සස් නැලු මේ ඇඟ හොදන්න නැති සෙට් එකට. අමුඩේ කට්ටිය දැන් තමයි තෙල් ගහගන්නේ. දැන් අපිට ඒක දාන් ඉතින්. හරිද තෙල් ගහුවද? මේකේ ඔය කියලා තියෙන්නේ මට. ඔව් මේ තෙල් ගහුවද හරිද? මේකේ ගහන්න ඕන. හරි ඔය ඉස්සරට දාන්නේ. ලයින් රයිඩර්ස්. රැප් එක දාන්නකෝ. මේකේ කුංචිය ගන්න. මේ මේක දිනවා මේ කැමරා එක නැවෙනවා. මේක යවන්න පුළුවන් මේක දුවන්න පුළුවන් මාත් එක්ක. අනිත් එක මේකේ මට පවර් එක තාම ඇඟට සෙට් නෑ. නෑ මේක බ්‍රේක් කරා. බ්‍රේක් උත් මේ නෑ. බ්‍රේක් නෑ. මේ බ්‍රේක් උත් නෑ. බ්‍රේක් නෑ බලාගෙන හරිද? ගියා වගේ නෙමෙයි. මම යන ස්පීඩ් එකට බ්‍රේක් නෑ. මේ දේශන් අපිට කන්න කොහෙන්ද දෙන්නේවා? බැටරි බහලා බං. මොනව කරන්නද ඉතින් මම GoPro එකෙන් තමයි දෙන්න වෙන්නේ වාට. නෑ බං අනිත් බැටරි ගන්න කියලා මේ වල 360 රෙකෝඩ් කරන්න අමාරුයිනේ බං. එච්චර දිග වීඩියෝ ගන්න නැහැ කියලා හිතන් ආවේ. කමන්න අර ටික රෙකෝඩ් වුණා. Unfortunately ඉෂාන් අයියා දුකින් අද හොඳම රයිඩ් එක මිස් වුණා. අවුලක් නැහැ. මේ කැම් එකේ තියෙනවා දෙන්නා වාට. අවුලක් නැහැ නේ. නෑ මේක අර ගන්නකොට ඔක්කොම ඉන්න සෙට් එක මගේ හිතේ රෙකෝඩ් වෙනවා. මේ අපි යන්නේ. අපි අදින්න ඕනද? පට ගන්න. ආ? ඕකේ. මොකද කියන්නේ? එකයි.
බලමු කරනාගේ වැඩේ හරියයිද කියලා. මං වාට අර මේ එයා ඩයිනමික් කරලා දෙන්නේ යා. හරි බං. ගැම්ම ගන්න පුති. ඉෂාන්නගේ දැන් සතුටුයිද? සතුටුයි මොකද? චාර්ජ් වෙනවා. නැති වෙයිනේ. ඕගොල්ලෝම තමයි ඉතින් අල්ලන්නේ මං. දැන් මට හරි දුකයි මේ දෙට උන් ගාලා තියද කොහොමද? දැන් මේ කීය දෙක මං පෙන්න ගන්න. ටිකක් කුසුයි. ගන්න තැරි ගන්නේ. චාර්ජ් වෙනවද මං? මේ ගන්න තාජන මේ රතු පාටි පෙන්නන එක නේද? මං ගන්නවනේ ඕකේ. ආකි ගම. ඔව්. අම්මා ෆෝම් එකේ මම බලනවා කවුද එන්නේ අම්මා පෙරේරා ආයෙ බලලා පෙරේරා මොකේ සද්දෙත් නැහනේ. හයිබ්‍රිඩ් ෂුම් ආයෙ වලට මේ කෙලින් යන්න අමාරුයි. නැවෙන්න ඕනේ. නැවෙන්න ඕනේ. සුපි රයිඩ් එන්නේ. එලගිරි ඉතිරි ඔය අයිබූස් එක දුවනවා අම්මෝ බ්‍රේක් ඒකනේ අර දුන්නක් ඇත්තා. ඒක නිකන් අර මේ මොන හරි පෝලේ යවනවා වගේ. වා හයිබූස් එකක් ඉල්ලුවනේ මෙන්න බඩුවා සුපිරි බඩු එන්ජින් එක සුපිරි මේකේ. දුන්නෙන් ඇද්ද මේ ඊතලේ වගේ බොහෝ විට සිංගලන. බොහෝ විට මේ බයික් එක ඉෂාන් අයගේ නෙක්ස්ට් බයික් එක වෙන්න පුළුවන්. ඔව්. කතා කරලා දෙන්න. කහන අස්සනේ. ඉෂාන් අය මොකද රයිඩ් එක සුපිරිද? ආද සුපිරි කියන්නේ මං ගත්තේ අර යකෙක්නේ. අර වෙන්නන්නේ යකාව. අයිබූස් එක. ඒකේ මචං දෙයියෝ සිහි වෙනවා. මං දැක්ක දුවනවා ඔයා. 250 නිකන් එන්නේ ඔක. මේක යනෝ තේරෙන්නේ බයික් එක. ඔයක තර්ඩ් එකනොත් අල්ලන්න පුළුවන්. යන්න හේතු කළත් නෑ. මේ අනිත් එක තමයි බයික් එක මේ බ්‍රේක් වැඩ කරන්නේ අර පොක් සීල් එක ගතන් අද පොස්ටක් එකේ මේ බයික් එක පොඩි ස්ටාර්ට් කරලා වෙන්නමුද? ඒ ලොක්කොනේ. ඔයා නියුට්‍රල්ද නැවතුවේ? ඒක නතු දැන් පැත්තේ. නියුට්‍රල් වෙන්න. නෑ නියුට්‍රල් නෙමෙයි. ඒකේ මැද තියෙන මාසාව එකේ තියන්නේ. ඒතර බයිසිකල් යන්නේ නෑ. ක්ලච් එක ඕකේ. මේක තව ෂෝට් කරලා මේ සද්දය කියනතරම අනිවාර්යයෙන් මේක මේ ටයිටේනියම් බෙන් සෙට් එකක් තියෙන්නේ. මේ අනිත් එක මේක එන්ජින් එක හොඳයි. එන්ජින් එක හොඳයි අර චරචර සද්දයක් එන්නේ මේ මේකේ මේ පැකින් වල පොඩි ලීක් එකක් තියෙනවා. වතුර එන්නේ නේ. කට්ටියට වතුර එන්නේ. මේ මම හැමදාම ආසයි කිය අයිබූස එක ගන්න. අද ඒ ආසාව සිරාඩම ඉෂ්ට වුණා කියන්නේ. මං කිව්වනේ වාඩ. ඔව් දැන් නම් ගන්න වෙනවා. එලිගිරි අපි එක දිගට කිලෝමීටර් මං හිතන්නේ 100ක් කිට්ටු වෙන්න පැද්දා. ඉතින් අපි මෙතන පොඩ්ඩක් නැවතුවා අපි පොඩ්ඩක් පරක්කුයි. ඇත්තටම කිව්වොත් ඉර බැහැගෙන යනවනේ. ඉර බැහැගෙන යනවා කියලා පෙරේරාගේ තමයි අහුනේ. ඉරත් බැහැගෙන යනවා. ඉතින් අපි අපිට අල්ලයින් යනකොට කොහොමත් කලුවර එනවා. ඉතින් මෙතන කොහොමත් අපි පොඩ්ඩක් නැවතුවා. මෙතන අපිට ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් එළිය තියෙන වෙලාව. මොකද අපි අල්ලයින් වලට යනකොට ජබල් හෆීත් යනකොට පොඩ්ඩක් කලුවර එනවා. එළියට ෆොටෝස් ටිකක් ගමු. ඉෂාන් අයියා මේ ලයිව් එකක් යනවා. මම මේ GoPro එක රෙකෝඩ් කරනවා. අපිත් එක සෙට් වෙන්න. මේ බයික් එක ලයින් අප් කරා. ඇවිල්ලා බයි මේ. ඉතින් ඉක්මනට ගෙදර යන්න. ගෙදර යන්න. ඔව් ඒක තමයි. බොයිස් අන්න සෙල්ෆි එකක් ගන්න. සෙල්ෆියක් ගන්න හදන්න. මම නෑ යක උසම එක නෑ මේකේ. උසම එක. හොඳලාට අපි නාල්තල ෆොටෝස් ටිකක් ගත්තේ. මොකද අපිට අල්ලන්න බෑ ඒ ටයිම් එක. කිලෝමීටර් 190 ගාණක් තියෙනවා. 90 ගාණක් තියෙනවා. ඉතින් පෙරේරා අයියා රයිඩ් එක සුපිරිද එන්ජොයි කරාද? තව පදින තියෙනවා 90ක්. ජබල් හෆීත් නේ. ජබල් හෆීත්. ජබල් ජෙයිස් මේ ගියේ වෙන්නේ අපි. ජබල් ජෙයිස් ගියා දෙපාරක් විතර. ජබල් හෆීත් ගිහිල්ලා උඩ ගියාම අපිට මුළු ටවුන් එකම පේනවා ඒක උඩට ගියාම. මේ අපි එතනට ගිහිල්ලා සුපිරි සපත් දාමු. රේස් එක ඉස්සරහට තියෙනවා තව යන්න තියෙනවා. ඔව් මෙයා කවසාකි මම BMW අපි බලමු කවුද බැටරි එක දිනන්නේ කියලා. හරි ඇති. කතරේ. ඒක මට කතරේ ගා. ඉරපැස යන්නේ මේ යාමේ 4 wheel එකක් එනවා වැලි කාගෙන. සුපිරි. වැලි නාගෙන එන්නේ.
එහෙනම් අපි දැන් පිටත් වෙන්න ඕන. අපි මෙතන නවත්තලා ෆොටෝස් වීඩියෝස් ගත්තා. තව කිලෝමීටර් 90 ගණක් යන්න තියෙනවා. ඊශාන්‍යත් ලයිව් එකක ඉන්නේ. ඒකට කරදරයක් වෙන්න ඕනේ නැති නිසා මම පොඩ්ඩක් දුරට ආවා. ඉතින් අද රයිඩ් එකේ විස්තරය ඔයාලා වීඩියෝ එකෙන් දකින්න නැති. ඉතින් අපි දැන් මෙතන නැවතුම් පොඩ රෙස්ට් එකක් ගන්න. සෙල්ෆි එක ගහපන් යකෝ ඉන්න උසමේක ගහනවා ඩැඩි. සෙල්ෆියක් ගන්න යන මං ඉතින් පළවෙනි සෙල්ෆිය මේ අපි තුන් දෙනාගේ. ඔව් එක සෙල්ෆියක් නෑ ගියාම. ඇත්තටම මේ මෙතන මොලේ දින කිට් ඉන්නේ මේ කැමරාව උස්සන් ඉන්න එකට විතරයි. රීල් එකක් ගහන්න යන්න දෙන්න තුන් දෙනා කැමරාවට සෙට් වෙන්න. මෙතන ඉන්න. යෝ යන් මෙයාට ඉස්සරහ යන්න දෙන්න. මම වීඩියෝස් දාලා. ඉගානින් ගන්න. යා. අම්මෝ මාර මාන්සි මේ ලයින් එක නිකන් බොරැල්ලා වගේ නේ බා මගේ ටී-ෂර්ට් එක ගන්න දෙයක් නැහැ අර මඩ වගේක් වැදිලා ඉතින් අපි දැන් අතර කරේ කෑම කන්න ඉතින් ජෝලි ෂොට් එකක් වගේක් තියෙනවා ඕෂෙන් තියෙනවා ඉතින් මේක තමයි ඉතින් එකන් ආපු කෑම කඩේ කෙබබ් මන්දිද මොනවද තියෙනවා කියලා කිව්වා කෑම රසයි කියලා එන දුරක් ආව නේ බම් මේක දුයි आप लोग क्या चावल कौन सा वाला चावल वानी पड़ा क्या वानी पड़ा वानी पड़ा क्या हां दूसरा क्या बुढ़िया का कुछ नहीं सर बात है और बात है हां एक मिलता है අපි දැන් කෑම ඕඩර් කරන එක මං ඉන්නේ කෑම අම්සා what do you want just eat what do you prefer to eat rice or yeah rice මාර සද්දයක් තියෙන්නේ මෙතන මම පොඩි ඇලට් එකක් දැම්මා ඉතින් මට්ට මහන්සි දේශන් වාඩි වෙනවකෝ kebab की जैसे एक बिरयानी राइस වතුර බකට් එකක් තියෙනවා ඒක වාඩි වෙන්න බා अफगानी पुलाव के साथ ඒ මෙයාට කොහෙද वो सफेद वाली මීන්වයිල් TR एक बन्नू मांगता है නිදි බූරු ඇඳක් දිග අරගෙන නිදි රනාට කෑම කිව්වොත් කෙලින් මැස් දෙයක් එක්ක ලොකු වෙනවා ලූනි ටෝන්ස් වල වගේ මේ රයිඩ් ඇවිල්ලා කට්ටිය බුදි දේශන් वाईफाई ऑफ हो गया था අපිට පොඩි කමෙන්ට් එකක් දෙන්න කොහොමද රයිඩ් එකේ නේ කියලා අපි අති විශිෂ්ටයි මේකප් එක රිමූව් කරනවා අපේ රයිඩින් එක කොහොමද අති විශිෂ්ටයි බ්‍රෝ මීන්වයිල් ඉෂාන් අයියා අපි දැන් කැමරට ගෙනවා කාලේ ඉවරලා අපේ ජබල් හෆිට් වලට යන්න තන තාම වීඩියෝ එකේ අපි තාම ගිහිල්ලවත් නැහැ ජබල් හෆිත් අපි තාම නිදාගෙන තමයි ජබර අපි ඉන්නේ එළගිරි අපි පොඩි නින්දක් දාලා මෙතන ඇලට් එකක් දාලා මේ ඉෂාන් අය කඩේ කෑම ගිය පාර අබුදාබි යනකොට බඩේ අමාරු හැදෙද්ද දන්නේ අපි යන්නේ පොට්ටක් උඩ දැනගන්නේ හරි අපි දැන් කාලා ඉවරයි අපි දැන් කෙලින්ම ජබල් හෆිත් වලට යන්න හදන්නේ පොඩි යාළු සෙට් එකක් සෙට් වෙලා ඉන්න බයික් එක ස්ටාර්ට් කරන්න ගමන් බලාගෙන ඉන්නේ do you like this Yeah, of course, this is my favorite bike. one day you can get okay bye good luck
වීලක් ඇල්ලුවා හිටියේ නෑනේ. පස්සෙන ගල්ලා ඊළඟ එකක් දාගෙන ආවේ. ස්ලිප් වෙනවා. ඈ? මේ පොඩ ලිස්සනවා. බැටරිත් නෑ මේක කරගන්න දෙනවා. මේ ඔහොම බලන් ඉන්නවා. ඔයාලට මොකද රයිඩ් එක ගැන කියන්නේ? සසර කාලකිල්ල මම දෙන්නේ. මොකද කතරගම දුවනට වඩා නෑ නෑ අපුතලේ ඉන්නේ මේ එළවලු කියනකන් ඉන්න හිටපන් පොඩ්ඩක්. මෝට දැන් ඩිප්‍රෙෂන් වගේ බා. මොනවද ක්‍රෑන්ක් එක ගිහිල්ලා තින්නේ? හෙඩ් බෝර් ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තින්නේ. මේන් ෂාෆ්ට් එක ගිහලා තියෙනවා. මේ මොනවද ගිහිල්ලා තින්නේ? මගේ තාම නෑ. පොඩ ගිහිල්ලා. ECU ගිහිල්ලා තින්නේ. ECU එක ගිහලා තේරෙලා ඉන්නවා. මගේ නම් මුකුත් තව නැහැ. අපේ මේ මොනාරකින් දිනවා. එයාගේ සීන් ගිහිල්ලා තින්නේ. ලීක්. ගාන්න බෑ මේක අතේ. පොඩ ගිහිල්ලා. එයාගේ පොට ගිහලා වෙල්. ඉතින් මෙන්න ඉන්න ඔන්ලයින් එකෙන් ආපු අපේ යාළුවෝ සෙට් එක. තම කියන්නේ මචං. මම හර්ෂණ. ඔයා මෙයා ඉතින් මෙයාගේ තමයි බයික් එක. ඔයා විතරනේ ලංකාවේ මෙහෙ පදින්න ඉන්නේ. ඔන්ලයින් වල සෙට් වෙන කවුරුත් නැහැ. ඔන්ලයින් වල කවුරු හරි බලනවා නම් මෙයාත් එක්ක සෙට්ලා බයික් එකක් අරගෙන සෙට් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ වෙන ගෲප් එකක් හදන්න ඔන්ලයින් රයිඩර්ස් හරි මොනවා හරි හදන්න. එපාර ඔන්ලයින් බ්‍රාන්ච්. ඔන්ලයින් නෑ මේගොල්ලෝ මොකක් හරි වෙන මොකක් හරි නමක් දාගන්න කියන්නේ ඔන්ලයින් රයිඩර්ස් හරි කොහොම හරි. ඉතින් අපි බයික්ස් ටික දානවා අතනට මේ ෆොටෝස් ටිකක් ගන්න. ඕ සපත් දෙක කියලා. නෑ ඔය සපත්තු අර මේක RST එක පොඩ්ඩක් තදයි. තද නෑ අර ඇවිදීති පොඩ අර අමාරුයි කකුල් වල. තද නිසා. තද නිසා. කම්ෆර්ටබල් නෑ. ඒ කියන්නේ අර ලොකුට ගන්න ඕනේ පොඩ්ඩක්. ඔව් ටිකක් ලොකුට ගන්න ඕනේ ඒක ඇවුල. මේ රයිඩ් එක මොකද අපේ රයිඩින් හොඳයිද? ආතල්ද? නෑ මේමයි ඉතින් මෙතන ඉන්න ඔක්කොම. අපිත් ඒක පදි පොඩි වයිබ් එකක් තියෙනවනේ හොඳ. පොඩි අර මේ කොළු ගැම්මක් එනවා. ගැම්මක් එනවා. බෝරින් නෑ. නැත්තම් අර 120 නම් මේ මල්ලගෙන 100න් එහාට යන්න බෑ සමහර අයට. සින්දුව කියද්දිත් අර උඩ උච්චාව ගන්න ඕනේ හින්දේ වගේ නෑ. ඔයාලට කියන්න ලස්සන කතාවක් හරිද? මම හිතන්නේ අවුරුදු 2මාරකට කලින් මෙතනට මම ඇවිල්ලා තියෙනවා. මම මෙහෙනි මුලින්ම වැඩ මේ පටන් ගත්තේ. මට මෙහෙ තමයි මුලින්ම මේ ජොබ් එක සෙට් වුනේ හරිද? ඒ කියන්නේ මගේ ඩිපාර්ට්මන්ට් එක නෙමෙයි. ඒ වුණාට මේ රෙස්ටුරන්ට් එකේ මේ ඉවෙන්ට් එකක් තිබ්බා අවුට්ඩෝර් ඉවෙන්ට් එකක්. හරිද මේ එහෙම එළියේ මෙහෙම ටෙන්ට් එකක් ගහලා මෙතන මේ ඒකට ස්ටාෆ් එක ඕනනේ. FMB කට විතර කඩුවේනේ. ඉතින් අනිත් කියන්නේ අනිත් ඩිපාර්ට්මන්ට් වල වැඩ කරන අයටත් එන්න කියලා කිව්වා. කියන්නේ මම උතර පොඩි ට්‍රාන්ස්ෆර් එකක් ගිහලා තිබ්බේ මේ හොටෙල් එකට. හරිද? ඊට පස්සේ වාඩ මම මේ කියන්නේ මේ ලයිෆ් එකේ චේන්ජ් එක. හරිද? මේ ඩිපාර්ට්මන්ට්ස් වලටත් එන්න කියලා කොහමරි අපි මෙතනට ආවා. මේ ඒකෙන් තමයි මේ ජබල් ලෆිට් වලට එන්න හම්බුනේ. අවුරුදු 2මාරකට කලින්. හරිද? මෙතන මම ආවේ වැඩ කරන්න. එතකොට මම ওই වගේ බයික් සෙට් එකක් ඇවිල්ලා මොන නවත්තලා වාගේ වගේ BM එකයි තව සිංගල් ආරක විලා වටේ ගෑරි කියලා ෆොටෝස් ගහලා ඒ ෆොටෝස් මගේ FB එකේ ඇති යට දාලා ඉතින් ඒකේ වගේම දැන් අවුරුදු 2මාරකට කලින් ඊට වඩා හොඳ බයික් එකක් ඇවිල්ලා ඉන්නවා. කොහොමද ලයිෆ් එකේ වෙන්න දැන් පයිසිල වෙන්න. දැන් මේ බයික් එක දැකලා තියෙනවනේ ඉතින්. මේ දින්නේ මොටිවේෂන් එක. දැන් ආපු බයික් එක අවුරුදු 2මාරකට කලින්. සුපිරි. මම මේ කතාව කියන්න කියන්නේ මට මෙතෙන් තාම මතක් වෙනවා ඒ දවස්වල ඇවිල්ලා මම අර බයික් ඔය වගේම සෙට් එකක් ඇවිල්ලා ඔහම නවත්තලා හිටියා මේ තේම තමයි මම කොච්චර ෆොටෝස් නම් ගාලා ඇත්ද බයික් වල වාඩිලත් ගාලා මේ වගේ කියන්නේ මගේ දැන් මේ වීඩියෝ එක බලන කට්ටියත් ඒ වගේම ඔයගොල්ලොන්ටත් අනිවාර්යෙන් මේ බයික් එකක් ගේන්න පුළුවන් මේම බොරු මේ කියන්නේ ආසාව තමයි අපි ගෙනියන්නේ එතන. ඔව් ඉතින් ඔයාලා හිතන්න එපා මේ වීඩියෝ එක බලද්දී අපටත් මෙහෙම තිබ්බනම් කියලා උනන්දුලා වැඩ කරොත් ගන්න පුළුවන් අපිටත් ඒ දවස්වල නම් හීනයක් වගේ ලොකුවට තිබ්බා. ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරාම ඒක අනිවාර්යෙන් ගේන්න පුළුවන්. මේ වෙන්නේ ඉෂන් අයියලා ඉස්සර ඔයාලා කිව්වේ අර චැලියේ පැදලා ලොකු බයික් පදිනවා බලන් ඉඳලා හන්දක් යද්දි යන්නෙත් නෑ බෑලා තල්ලු කරනවා. පාකින් එකට ආවම බයික් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා දැන්. කලින් තුනක් තිබ්බා. දැන් ලංකාවේ බයික් 7ක්ද කොහෙද තියෙනවද? ලංකාවේ 8ක් තියෙනවා. 8ක් තියෙනවා. ඉතින් බයික් 8ක් තියෙනවා ඉෂන් අයියට. ඉස්සර වාගෝ චැලියක්වත් තිබුණේ නැහැ කියලා. ඒකත් හදා වැද්දේ. ඒක තමයි මාරු වෙනවා. ඒක තමයි ජීවිතේ නේද? මාරු වෙනවා. ඉතින් ස්ටේ හම්බල් තමයි කියන්න තියෙන්නේ. අන්න ඒක තමයි වදන. කාටවත් මම නම් කියන්න තින්නේ මට පර්සනලි කියන්න තින්නේ කාටවත් ඉරිසියා කරන්න එපා. ඉරිසියා නොකර අනිත් අයගේ දේවල් බලලා සතුටු වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාටත් ඒ හිණ ඇබා කරගන්නේ මාළුකු දේවල් නෙවෙයි. ඔයාට බඩ වැඩි. ඔයා ෂුවර්ටි ගේ බීලා. බීබ් එක අද හෙල්ලුණා. බයික්ස් තියෙනවා අපේ ආව 6ක්. අර සුදු පාට CBR එක අර මෙහෙ කොල්ලගේ. මෙයා ගාතකේ කිය මොනවාද? අපි ඉතින් හරි මහන්සි අපි මේ බිමේ ඉඳගෙන නැද්ද බා? ඒ රමත් දාගෙන නිදාගෙන අපි යන්නේ. අපි දැන් පැදුරක් දාලා මේ මරෝ නිදාලා ඉන්නේ. අපි හිතුවාගේ නෙමෙයි මේ පැතරල. අපි හිතුවාගේ නෙමෙයි දේශාට ගොඩක් අමාරු වුණා කතරගම රයිඩ් එක. මේ රයිඩ් ඕගනයිස් කරලා කොල්ලොන්ට කන්න දෙන්නේ නැහැ. කන්ද නැක්කේ පයින් ඌ තනියම දේශාන ප්‍රෙක්ටර් වෙලා. ඉතින් guys ජබල් ලෆීත් රයිඩ් එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඉෂාන් අයියා thank you so much ආවට. එකෙන්ම respect. ඔයත් thank you ආවට අල්ලෙන්. අපි දැන් මැදට ඉන්නේ හරි ගන්නට. අද අපි කිලෝමීටර් ඕගොල්ලෝ පැද්දා වගේම සමානව අපිත් පැද්ද. මම ඉතින් කිලෝමීටර් 10ක්. බොරු කියන්න එපා.
140ක් ඔයගොල්ලන්ට කීයක් තිබ්බ එතනට? අතන්ට 50යි 50 60 ගානක් 60ක් වගේ. ඒතකොට 170 හරි හරි ඉතින් කොහම හරි ඇට්ලීස්ට් අපි ආවේ අපි ඩුබායි ගෙන්නේ නැහැ. 80ක් වැඩිපුර ගියා. ඔව්. රනුෂ්ක ඉන්න thank you so much මචං කතා කරන්නත් බෑ පට්ට අමාරුයි පට්ට ටයර්ඩ් ඔච්චර අල්ලන්න එපා මචං හරි නෑනේ මේ කට්ටිය කතාවද ඉතින් මේ අය මට බෑවා ටුවරගේ ආතල් මෙයා යට ලයිව් වලලා මහන්සිද මෙයා මේ ටුවර් එක එන්න කලින් කතා කරා දැන් ගොළු වෙලාද කොහෙද දැන් කතා කරන්න බෑ කටින් ගියම් බයි කියලා කදිමයි නෑ කතා කරන්නේ නැතුව බයි ගියා අර ගොළු පාසෙන් හරි එළගිරි උඹට කතා කරන්න පුළුවන් නේ යෝ බයි එහෙනම් රොජර් thank you මචං එළගිරි එහෙනම් thank you ආවට thank you මෙයා එන්න කලින් කතා කරා මං ඉතින් මූට එක්ක බයික් කී පිටිපස්සේ මුට දැන් කතා කරන්න බෑ කියන් ඊළඟ ටුවර එකේදී අමාරුගේ ප්‍රථමාදාර මම සජින කියයි අයියෝ අපේ SR ගුරුවරයානේ මාව බේර මේ අද thumbnail එකට දාන්න මේක thumbnail එකට මේක ඔව් අර ඉෂාන් බයික්ලත් එක්ක හැරෙන්නත් බෑ SR කට්ටියට කියලා එහෙම කියයි පොඩ්ඩක් ගැම්මට ඉන්නවා ඉතින් නෑ කොල්ල ඩෙඩ් බොඩි මේක හැං කරලා තියන්න හරි එහෙනම් අපි මේ රයිඩ් එක ලොග් එකේ මෙතන නවත්තමු එහෙනම් thank you ඉෂාන් අයියා ආවට මේ ওই ෆුටේජ් ටික ඕනේ අර මන් දෙකම කොලැබරේෂන් වගේ දාන්න okay අපි ඔන්න අපි එනවා කියද්දිවත් ඔන්න නෑ අපි එච්චර දෙයක් කරේ නෑ ඔන්න අපි කිව්වේ නෑ අපි ආවා කෙලින්ම හැබැයි ආදවා විනාඩි 20ක් විතර පරක් වෙයි අපි කලින් ආවා කියන්න ඕනේ නෑ ඒක බොරුවට පෙරේරාගේ පිටින් යවුවා ඒක ටය පංචයක් උන්නේ නෑ අන්ලයින් බොයිස් අන්ලයින් රයිඩර්ස් මොකද්ද මචං ආයේ නම කිය හර්ෂණ එලගිරි මචං thank you මචං ආවට මේ ලයිව් එක බලලා එලගිරි ටයිගර් රයිඩර්ස් thank you මචං කොහාගේ අනිත් එක්කන මම ඉතින් අර පැත්තට ගියා මේ මොකද හිතන්නේ අපි හම්බුනේ එකට හිටියේ බයික් එකේ පදින්න කවුරුත් හිටියෙත් නෑ ඊට පස්සේ ඇත්තටම ඉෂාන් අයියාගේ මේ ලයිව් එක දැකලා ආවේ ඊට පස්සේ ලයිව් එක දැක්ක වෙලාවේ මැසේජ් එකක් දැම්මා රිප්ලයි හම්බුනේ ඊට පස්සේ ඔයා තමයි රිප්ලයි කරේ ඊට පස්සේ ලොකේෂන් එක දැම්මම පස්සේ අපි නැවතිලා හිටියා එලගිරි මේ මෙයා ටිස්ටික එකක් කොන්නෝ අපි දෙනවද දෙනවා අනිවාර්යෙන් දෙනවද අත් දෙකෙන් මේ ඩිරම් 10ක් ගන්නව නෑනේ 20යි නෑ අපි ඒ වගේ වැඩ කරන්නේ නෑ ඒ වගේ වැඩ නෑ මේ අපි ඔයාලට ටිස්ටික එකක් එවන්න අනිවාර්යෙන් මචං මේක මේ CBR 600 මේවා තමයි මචං අපි ලංකාවේ අන්ලයින් වල කවුරු හරි බලන්නවා නම් නංගි කෙනෙක් මේ අයියා ඉන්නවා ඩබල් දාලා යන්න පුළුවන් මේ අයියාගේ හෙල්මට් දෙකක් තියෙනවා රිය පුට්‍රස් තියෙනවා තව යන්න පුළුවන් මේ අන්ලයින් වල ගොඩක් නංගිලා වීඩියෝස් බලනවා අපි වගේ පදිනකොට මේවා ගලවනවා මේ තියනවා කියන්නේ මේ එලගිරි එහෙනම් බ්‍රෝ මෙයාව කන්ටැක්ට් කරගෙන මොකද ඉද ඉන්නේ මොකද ඉන්ස්ටාද මොනවද ඉන්නේ හර්ෂණ කාවින්ද ඕනේ එකක් ඉන්නවද ඒකම නම් ඕනේ LinkedIn තමයි බලන්න එහෙනම් DM එකක් දාන්න මෙයාට අන්ලයින් වල ඔය ඉන්න කැමති නංගි කෙනෙක් ඉන්නවා මල්ලිල කියන්නේ නෑනේ නංගිලා විතරයි මේ එහෙනම් ගයිස් අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා මේ කට්ටිය බෑක් වෙයන් ඔයි එන්න මේ නැගිටපන් මේකටවත් අයියෝ වීඩියෝ මෙතනින් නවත්තනවා වීඩියෝස් එන්නේ නැහැ නේකනේ අපිට මහන්සි අල්ලෝ ගාලා එහෙනම් ගයිස් 1 2 3 කිව්වන් ජය වේවා කියලා කියන්නේ මොකක් කර කියන්නේ හරිද එහෙනම් ගයිස් 1 2 3 ජය වේවා